අද අපත් එක්ක ටීවී රජරට YouTube නාලිකාව ඔස්සේ සම්බන්ධ වෙලා ඉන්නවා පූජ්‍ය විහාරාධිපති අන්කින් දෑවේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. ඉතින් අවසරයි අපේ ස්වාමීන් වහන්සේ. අද අපිට ඔබ වහන්සේට පොඩ්ඩක් හඳුන්වලා දෙන්න පුළුවන්ද පිරිතක තියෙන වටිනාකම හෝ වැදගත්කම කුමක්ද කියන එක? තෙරුවන් සරණයි. අපේ මහත්තයෝ පිරිතක් කියලා ලෞතර බුදුහාමුදුරුවෝ පැහැදිලි කරලා දීලා තියෙන්නේ අපේ ලෞතර බුදුහාමුදුරුවෝ වැඩ වාසය කරන කාලේ වකවානුවේ තුරදී තුම්බිය ජනිතයන් দমনය කිරීම සඳහා ඒ කාලයේ තුලදී විශාල විරසනයක් ඇවිත් තිබුණා ඒ රටට. ඒක निराකරණය කරන්න ඒ වගේම මේ කාලයේ තුලදී ඒ දේවල් निराකරණය කරගෙන ඒ අයට ආශිර්වාද සිද්ධ කරන්න තමයි මේ තථාගත ලෞතර බුදුහාමුදුරුවෝ මේ පිරිත කියන ධර්මතාවය ඒ සීමුක දේශනාවෙන් දේශනා කරන්න යෙදුනේ. එතකොට පිරිතක් කියලා ගත්තාම ඒකේ ක්‍රමයන් තියෙනවා, චාරිත්‍ර අනුකූල කටයුතු සිද්ධ කරන්න විදිහක් තියෙනවා. ඒක අපි සිද්ධ කරන්නේ මුලින්ම මහා සංඝරත්නයේ වඩම්වාගෙන ඒ පිරිත් දේශනාව සිද්ධ කරනකොට ආරාධනාවක් තියක් දීලා ආරාධනා කරලා, එතකොට හේවිසි නාද ඒ කියන්නේ මගුල් බෙර ආදිය නාද කරලා, ඒ වගේම සතරවරන් දෙවියන්ට ඒ කරන වතාවත හරියටියට ඉටු සිදු කරලා, ඒ වගේම යහනාවන් මල් පැල ආදිය සකස් කරලා ඒ දේවල් සිද්ධ කරන්න කියලා ඒ තථාගත බුදුහාමුදුරුවන්ගේ කාලේ තාලේ විදිහට තමයි මේ දේවල් සිද්ධ වුනේ. එතකොට පිරිතට ආරාධනා කරනකොට ආරාධනා වට්ටිය දීලා මහා සංඝරත්නයකින් ඉල්ලීමක් සිද්ධ කරනවා. අපිට මේක රාත්‍රියක් මුළුල්ලේම පහන් වෙනතුරු මේක සිද්ධ කරලා දෙන්න කියලා. එතකොට ධාතුන් වහන්සේව පිරිතට වඩම්මවා ගන්නකොට, දා කරලුව වඩම්මවා ගන්නකොට ඒ හේවිසිනාද පවත්වලා, ඒ වගේම ඒ තථාගත ලෞතර බුදුහාමුදුරුවන්ගේ මහා සංඝරත්නය වඩම්මවා ගන්නකොට ඒ කාරණාවන් හරි හැටියට අපි සිද්ධ කරගන්න ඕන. ඒ කියන්නේ අපේ හාමුදුරනේ දැන් ඔය තුම්බිය කියලා හඳුන්වන්නේ මම හිතන අපත් ඔය පාසල් යන කාලේ ඉගෙනගත්ත රෝග බිය, අමනුෂ්‍ය බිය, දුර්භික්ෂ බිය ඒ හා සමානව ඇති වුණ දේ ඒවා තුරන් කිරීම සඳහා තමයි මම හිතන්නේ. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ මේක හඳුන්වලා දුන්නේ නේ. හඳුන්වලා දුන්නේ. ඒ කියන්නේ තථාගතයන් වහන්සේ අපේ ලෞතර බුදුහාමුදුරුවෝ තමයි බුද්ධත්වයේ පත් වුණාට පසුව තව කෙනෙකුට ආරක්ෂාව පිහිට සඳහා මේ පිරිස් සූත්‍රයන් සජ්ජායනා කිරීම, රෝගාතුර වුණාම, තව කෙනෙකුට අසනීපයක් වුණාම තුම්බිය ජනිතයන් দমনය කිරීමට හෝ එහෙමත් නැත්නම් තව කෙනෙකුට ආශිර්වාදයක් සිද්ධ කිරීමට ඒ විදිහට තමයි මේ පිරිස් සූත්‍රයන් සජ්ජායනාවන් සිද්ධ කරගන්නට දෙවිදිය දෙන්නේ. එතකොට අපේ හැමෝම දැන් එදා තිබ්බ සංස්කෘතිය පරිසරයක එහෙම කරාට දැන් වර්තමානයේ ගත්තොත් අපි දන්නවා බෙහෙත් ගැනීම සඳහා අපි වෛද්‍යවරු ගාවට යනවා. එතකොට මේ සංස්කෘතියත් එක්ක පිරිතේ වටිනාකම අද වෙද්දි මේ සමාජයෙන් තුරන් වේගෙන යන බවක් දැනෙනවද ඔබ වහන්සේට? නැත්නම් සමාජයේ තාමත් ඒ පිළිබඳ ඇදහිලි හා විශ්වාසයක ඉන්නවද? ඔව්, අදටත් එහෙම අපේ සමාජයේ පාරම්පරික පරණ ඇත්තෝ ගත්තාම ඒ අය හරි හැටියට ඒවා අයිතිසිදු සිද්ධ කරන්නේ නැහැ. එතකොට මේ යුගයේ ගත්තාම විවිධාකාර මතවාදී තියෙනවා. එතකොට ගිහි පිරිත් හැටියට සකස් කරගෙන තියෙනවා. ගිහියන් අතර පිරිත් දේශනාවන් සිද්ධ කරනවා. එතකොට මහා සංඝරත්නයේගේ තථාගතයන්න් වහන්සේ දේශනා කරපු ආකාරයට මහා සංඝරත්නය තමයි හරිනම් පිරිස් සූත්‍රයක් සජ්ජායනා කරන්නට ඕන. එතකොට ඒ එක එක ග්‍රන්ථ තියෙනවා, පාලියෙන් සඳහන් කරලා තියෙන්නේ. උච්චාරණයන් සිද්ධ කරන්න ඕනේ. හැබැයි අද යුගයේ වෙනකොට ගොඩක් දුරටම මේ ගිහියන් අතර තමයි මේ පිරිස් සූත්‍රයන් සජ්ජායනා වෙන්නේ. එතකොට අඩුපාඩුකම් සිද්ධ වෙනවා. එතකොට ගිය තථාගතයන්න් වහන්සේගේ කාලේ වගේ නෙවෙයි දැන් මේක ක්‍රමෙන් අභාවයට යන දෙයක් හැටියට පත් වෙලා තියෙනවා. එහෙම. ඒතකොට දැන් හරි. පිරිතක් ඉදිරියට ගත්තොත් ප්‍රථමයෙන්ම අපි දින කිහිපයකට ප්‍රථම විහාරස්ථානයට ගොස් මේ පිරිතට ආරාධනා කරනවා. ඊට පස්සේ අපි දෙවනුව ගත්තොත් එහෙම ඒ කියන්නේ ආරාධනා කරද්දී දැහැත් වට්ටිය පූජා කරනවා නේද? ඔව්. එතකොට දැහැත් වට්ටිය සකස් වෙන්න ඕන ආකාරය මොනවද? දැහැත් වට්ටිය
අපේ මහා සංඝරත්නයට ආරාධනා කරනකොට ඒකට තියෙන්නට ඕනේ බුලක් ටිකක්. එතකොට ඒ වගේම දැහැත් ආදිය සකස් කරගන්නට ඕනේ. එතකොට මහා සංඝරත්නයට ඒක ආරාධනාව සිද්ධ කරනකොට අපේ දැන් මේ යුගයේ හඳුනාගෙන තියෙනවා දුම්කලයක් තියෙනවා. ඒක නෙවෙයි බුදුහාමුදුරෝ පැහැදිලි කරන්න යෙදුනේ. එතකොට දැහැත් වට්ටිය කියන්නට ඕනේ බුලක් ටික තියෙන්නට ඕනේ. එතකොට පුවක් සාමාන්‍යයෙන් ඒ කර්තව්‍යයන් සිද්ධ කරන්නට ඕන. ඒක පිරුවටකින් වහසලා තමයි මහා සංඝරත්නයට ආරාධනාව හැටියට සිද්ධ කරන්නට ඕන. සිද්ධ කරනවා. හරි. එතකොට අපේ හාමුදුරනේ පිරිතකට වඩිනකොට ඇයි හේවිසි කණ්ඩායමක් අවශ්‍යයි? හේවිසි සද්ද පූජාව කියලා කියන්නේ දෙවිවරු වැඩම කරනවා. දැන් සතරවරන් දෙවියන්ට තමයි අර පිරිත් මණ්ඩපේ සකස් කරලා පුන් කලස් හදනවා නේද මහත්තුරු දැකලා ඇති. ඒ හතරවරන් දෙවියන්ට තමයි පුන් කලස් ආදිය සකස් කරලා පහන් දැල්ලා අර පිරිත් මණ්ඩපයේ වටේට තියන. කල කීයක් එතන තියෙනවද? එතන කල තියෙනවා සාමාන්‍යයෙන් අපි ගත්තොත් 6ක් 8ක් විතර වගේ සකස් වෙන්නට ඕන. එතකොට මේ හතරවරන් දෙවියන්ට තමයි මේ දේවල් සිද්ධ කරන්නේ. එතකොට දෙවියන්ට ආරාධනා කරනකොට ඒ පුරප්පට්ටු කියන නාදයේ සද්ද කරලා ඒ වගේම හේවිසි අඬ සද්ද කරලා එතකොට දෙවියෝ සතුටු වෙනවා. මේ දෙවියන් සතුටු කිරීම හා අපේ ජීවිත කාලයේ තුලදී මිනිස්සුන්ට ආශිර්වාද සිද්ධ කරන්න තමයි මේ චාරිත්‍රයක් හැටියට මංගල ධර්ම දේශනාවක් හෝ එහෙමත් නැත්නම් ඒ පිරිත ආරම්භ කරනකොට මංගල බෙර නාදයක් සකස් කරලා ඒ ආදිය සිද්ධ කරන්නට ඕනේ. ඒ කියන්නේ අපේ ඒක දේව කන්නලුවක් වගේ කියන එකද? නෑ. දෙවියෝ වැඩම කරනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සෙවණේ කරන්න දෙව දේවතාවුන් වහන්සේලා වැඩම කරනවා. එතකොට අපේ හාමුදුරනේ පිරිතක් සඳහා ස්වාමීන් වහන්සේලා කී නමක් සහභාගී වෙනවද? ඒ අතර නායක ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවද? කොහොමද ඒ සහභාගී වෙන පිරිස තෝරගන්නේ? පිරිතට 19ක් හෝ 12 නමක් වැඩ සිටින්නට ඕනේ. නිරන්තරයෙන්ම 12 නමක් හිටියොත් ඒකට සූදානම් විදියට ආකාරයට ඒක පහසුවට සිද්ධ කරගන්නට පුළුවන්. එතකොට ඒක කරනකොට මහා පිරිතෙන් පටන් අරගෙන ඊට පස්සේ සූත්‍ර සජ්ජායනාවන් සිද්ධ කරනවා. එතකොට බණ පොතේ එමත් නැත්නම් පිරිත් පොතේ බණ වර්ග 4ක් තියෙනවා. ඒ බණ වර්ග 4ම දේශනාවන් හැටියට මහා සංඝරත්නය කටයුතු සිද්ධ කරන්නට ඕන. මහා පිරිතෙන් පස්සේ තමයි ඒ විදිහට කටයුතු කරලා මහා සංඝරත්නය පිරිත් මණ්ඩපයෙන් වැඩම කරලා හාමුදුරුවරු දෙනමක් ඒ වගේම 4 නමක් ඒ ආකාරයට සිද්ධ කරන්නට පුළුවන්. ඒ කියන්නේ ප්‍රථමයෙන් සියලුම ස්වාමීන් වහන්සේලා තමයි පිරිත් සජ්ජායනාව පටන් ගන්න. ඊට පස්සේ කොටස් වශයෙන් දෙනමක් වශයෙන් පටන් ගන්න. එතකොට පිරිත් වර්ග 4ක් කියේ මොනවාද? අපි කියනවා බණ වර්ග මුලින් තියෙනවා 2. ඒ බණ වර්ග 2 තමයි අපි කියනවා පොත කියවනවා කියලා. ඊළඟට තියෙනවා මහත්යෝ ධම්මචක්කත් පවත්තන සූත්‍ර. ඊට පස්සේ ඒවට තමයි සූත්‍ර ත්‍රිපිටකය කියලා කියන්නේ. ඒ දේවල් සජ්ජායනා කරනවා. එතකොට සෙත් පිරිස් ආදිය සජ්ජායනා කරනවා. ඔයකට තමයි බණ වර්ග 4 කියලා පැහැදිලි කරලා දීලා තියෙන්නේ. ඒ කියන්නේ රාත්‍රිය පුරාවටම ඒ ටික තමයි සජ්ජායනා කරන්නේ. දැන් අපේ හාමුදුරනේ නිවසක පිරිතක් සංවිධානය කරද්දී ගොඩක් වෙලාවට වර්තමානයේ අපි නොදන්නා වෙන්න පුළුවන් ඒක සකසා ගන්න ආකාරය. ඒ වෙන අනුපිළිවෙල අපිට පොඩ්ඩක් සඳහන් කරන්න පුළුවන් ඊළඟ පරපුර උදෙසා. දැන් අපේ මහත්තයෝ අපි ගත්තාම දැන් අලුතෙන් නැගීගෙන එන තරුණයන්ට මේ දේවල් අපිට වටහා ගන්න අපි දෙයක් කියලා දෙන්න ඕනේ. එහෙම. එතකොට පරණ ඇත්තෝ ඉන්නකොට ඒ අය දන්නවා මේ පිරිත කොහොමද සිද්ධ කරන්නේ කියලා. එතකොට මුලින්ම අපි සිද්ධ කරන්න ඕනේ ගෘහයක් කියලා කියන්නේ නිවසක් තුල පිරිතක් සිද්ධ කරනවා නම් අපි මුලින්ම කළ යුත්තේ තමන්ගේ ග්‍රාමයේ තුල වැඩ වාසය කරන විහාරස්ථානයේ නායක හාමුදුරුවෝ බැහැ දැකීම සඳහා ගිහිල්ලා දැහැතින් ආරාධනා කරනවා. දැහැතින් ආරාධනා කරනවා කියලා කියන්නේ දැහැත් වට්ටියක් දීලා ආරාධනාවක් සිද්ධ කරනවා. ඒ කියන්නේ ආරාධනාව සිද්ධ කරන්නේ කොහොමද? අවසරයි සාමින් වහන්ස අප කෙරෙහි අනුකම්පාවෙන් අපේ ගෘහේ නිවස තුල පිරිත් දේශනාවක් සිද්ධ කරගන්නට ඕනේ. ඒක නිසා අපට අපි කෙරෙහි අනුකම්පාවෙන් මේ මහා සංඝරත්නය සකස් කරලා දෙන්න සම්පාදනය කරලා දෙන්න කියනවා. එහෙමයි. ඊට පස්සේ මහා සංඝරත්නය
නායක හාමුදුරුවන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා මේ පිරිත කරන්නේ කොහොමද? එතකොට මහත්තයෝ පිරිතක් සජ්ජායනාව සිද්ධ කරනකොට විහාරස්ථානයේ සදාතුක ධාතුන් වහන්සේ දා කරඬුව කියලා අහලා ඇති. එතකොට ඒ සදාතුක ධාතුන් වහන්සේ වඩම්ව ගන්නේ ජීවමාන බුදුහාමුදුරුව වෙනුවට. අපි දෙයක් කරනකොට අපේ තථාගතයන්න් වහන්සේ ජීවමාන වැඩ වාසය කරනවා කියන හදවතේ තබා ගන්නවා. ඒකට තමයි උන්වහන්සේ වෙනුවට තමයි සදාතක ධාතුන් වහන්සේ තැන්පත් දා කරඬුව වඩම්වන්නේ. එතකොට මහත්ව තව ධාතුන් වහන්සේත් සමග වඩම්වනවා මුතු කුඩයක් ආදී සකස් කරගෙන ඒ ධාතුන් වහන්සේ වඩම්වනවා. එතකොට පිරිත් පොත් ටික පාරම්පරික විදිහට පිරිත් පොත් ඒ ආකාරයට ඒවා වඩම්මගෙන යනවා. එතකොට ඕකට ඉන්නට ඕනේ ගිහියන් 3 දෙනෙක්. පිරිත් පොත වඩම්මගෙන යන්න, ඒ වගේම කරඬුන් වහන්සේ වඩම්මගෙන යන්න, පිරිත් හුయ్య වඩම්මගෙන යන්න. ඔය ආකාරයට 3 දෙනෙක් ඉන්නට ඕනේ. එතකොට එහෙම වඩම්මගෙන යනකොට හේවිසි සද්ද නාදයන් සිද්ධ කරන්නට ඕනේ. ඒවා පාරම්පරික විදියට චාරිත්‍ර අනුකූලව තමයි මේ දේවල් සිද්ධ කරන්නට ඕනේ. එතකොට අපි ඒක වඩම්වාගෙන මහා සංඝරත්නයේ පිරිත් දේශනාව සඳහා පිරිත් මණ්ඩපයට වඩම්මගෙන යනකොට පාදෝහණයන් සිද්ධ කරන්නට ඕනේ. අපේ මහා සංඝරත්නයේගේ පාදෝහණය කරලා අර මහා සංඝරත්නයේ පිරිත් මණ්ඩපෙට හේවිසිමක් මැද නාදයන් මැද වඩම්වාගෙන යනවා. ඒ ගිහිල්ලා අපි පිරිත් මණ්ඩපේ මහා සංඝරත්නය වඩා හිඳුවා ගන්නවා. ආසන හදලා තියෙන්නේ. ඒ ආසන හදලා තියන්නට ඕනේ. එතකොට පිරිත් මණ්ඩපේ රාජගහ කියලා එකක් හදලා තියෙන්නට ඕනේ. ඇයි ඒ රාජගහ හදන්නේ? නායක හිමිපාණන් වහන්සේලා දිනමකට තමයි ඒ රාජගහ කියලා ඒක හදන්නට ඕනේ. ඒ දිනම තමයි එතන වැඩ වාසය කරන්නේ. ඊට පස්සේ පිරිතට වැඩම කරාම බුදුරජාණන් වහන්සේට ගිලන්පස පූජාවන් සිද්ධ කරනවා. දැහැට් ටිකක්, ඒ වගේම ගිලන්පස ටිකක්, ඒ වගේම මල් ටිකක්, පහන් පූජාව, සුවඳ දුම් පූජාව ඔය ආකාරයට පූජාවන් සිද්ධ කරනවා. ඊට පස්සේ මහා සංඝරත්නයේට ගිලන්පස දානයක් හැටියට සංඝසතු කරලා ගිලන්පස ටික පූජාවන් සිද්ධ කරන්නට ඕන. ඒක පිරිතේ ඇති ඒ චාරිත්‍ර අනුකූලව කටයුතු සිද්ධ කරන්නට ඕන. එහෙම සිද්ධ කරාම තමයි අර පිරිතේ ආනිසංසය තව තව බලවත් වෙන්නේ. ඒව චාරිත්‍ර ආනුකූලව මුලින්ම කරන්නේ ගිලන්පස සංඝසතු කර පූජා කරනවා මහා සංඝරත්නයේට. ඊට පස්සේ ගිලන්පස ටික වළඳලා අවසානයේ ඉවර වුණාට පස්සේ මහා සංඝරත්නය පන්සිල් සමාදන් කරනවා ගිහියක් තන්නවා. මේ ගිහියත් නම් පන්සිල් සමාදන් කරවලා ඊට පස්සේ දෙවි දේවතාවුන් වහන්සේලාට ආරාධනා කරනවා. අපේ මේ පිරිත් අහන්නට වැඩමවන්න කියන එක තමයි දෙවියන්ගෙන් ආරාධනාවන් සිද්ධ කරන්නේ. ඉතින් පස්සේ ආරාධනාව සිද්ධ කරලා පිරිතේ ආනිසංස පැහැදිලි කරලා දීලා තියෙනවා. පිරිතේ ආනිසංස අපේ නායක හිමිපාදයන් වහන්සේ ප්‍රධාන කොටගත් ඒ හිමිපාදයන්න් වහන්සේ නමක් අපිට ඒක පැහැදිලි කරලා දෙනවා ගිහියන්ට. ඊට පස්සේ තමයි මහා පිරිත පුරන්නට ඕනේ. මුලින්ම අපේ මහා සංඝරත්නයේ එක නමක් පිරිත පුරනවා. එහෙම ලස්සනට ඒ ආකාරයට පිරිත පුරන්නට ඕනේ. එතකොට මේ දෙවි දේවතාවුන් වහන්සේලා පවා කැමති. ඒ පාලි ගාතාවන් ඒ ආකාරයට පිරිත පුරලා ඒ පැය ගාන අපි කියමු 10ට පිරිත පටන් ගත්තොත් 11 මාරවත් වෙනකන් අපි පිරිත පුරනවා. ඊට පස්සේ තමයි මහත්ය මහා සංඝරත්නයක අවසන් කරලා එතනින් 8 නමක් වැඩම කරනවා එළියට. ඒ වඩින්නේ දිනමක් එතන ඉතුරු කරලා. ඒ දිනම තමයි ඊළඟට පිරිත් පොත දේශනා කරන්නේ. ඒ දේශනා කරලා ඒක දේශනා කරනවා පාන්දර 1 වෙනකම්. ඊට පස්සේ ඒ දින මෙතනින් වැඩම කරනවා. ඊට පස්සේ තව 4 නමක් පිරිත් මණ්ඩපෙට වැඩම කරනවා. ඒ වැඩම කරලා ඊට පස්සේ සූත්‍ර කියන දේශනාව පටන් ගන්නවා. ඒකෙන් පස්සේ 3 වෙනකොට ඒක නිමා කරලා ඊළඟට තවත් 4 නමක් වැඩම කරනවා පිරිත අවසන් කරන්න.
ඒ අවසානයේ තමයි ඒකට අපි කියනවා පිරිත් සූත්‍රයන් සජ්ජායනා කරනකොට සෙත් පිරිත් ආදී ප්‍රකාශයට පත් කරනවා දේශනා කරනවා. ඒ දේශනා කරලා ඊට පස්සේ සියලු දෙනාටම ආශිර්වාදයන් සිද්ධ කරනවා. පිරිත් පැන් ටික දෙනවා, පිරිත් නූල් ගැට ගහනවා. උන් ওই විදිහට තමයි ওই චාරිත්‍රය සිද්ධ කරන්නට ඕනේ. ඒ වගේම තමයි ওই සූත්‍රයන් දේශනාව සිද්ධ කරනකොට මංගල බෙරේ නාද කරන්නට ඕනේ. ඒ කාරණාවන් අතරතුරේදී ඒ දේවල් සිද්ධ වෙනවා. මහා සංඝරත්නය දේශනා කරනවා මංගල බෙරේ නාද කරන්න. එතකොට මල් පෙළ ආදිය පත්තු කරනකොට ඒකටත් හේවිසි නාදයන් සිද්ධ කරනවා. ඒ පාරම්පරික ඒ දේවල් ලස්සනට සිද්ධ කරන්නට ඕනේ. එතකොට අර දෙවි දේවතාවුන් වහන්සේලාට සතරවරන් දෙවියන්ට අර පුන් කලස්වල තියෙන පහන් ආදිය පත්තු කරලා ඒ දේවල් සිද්ධ කරනවා. ඔනෝක තමයි පිරිත තියෙන ආනිසංස හා ඒ කරන චාරිත්‍රානුකූල ආකාරය තමයි අපි මේ පැහැදිලි කරලා දෙන්නට ඕනේ ඊළඟ පරම්පරාවට. එහෙමයි. අපේ හාමුදුරනේ ඇයි අපි පිරිතක් ගෘහයක් තුල කරන්න, නිවසක් තුල කරන්න හෝ පන්සලක් තුල කරන්න දිවා රාත්‍රී පිරිතක් ඇයි හේතු? මොකක්ද හේතු කාරණාවෙන්? ඒ වගේම තමයි තරුණ පරපුරට ඔබ වහන්සේට මේ වැඩසටහනේ අවසාන වශයෙන් දෙන්න පුළුවන් අවවාදය මොකක්ද කියන එකත් මේත් එක්කම සඳහන් කරන්න. ඔව් මහත්තයෝ ගෙදරක ගෘහයක පිරිතක් අපි කරන්නට සිද්ධ කරන්නට කාරණාවන් කීපයක් බලපානවා. පළවෙනි කාරණාව හැටියට ගත්තොත් තමන්ගේ ගෘහේ ජීවත් වෙන කෙනෙක් රෝගාතුර වෙලා ඉන්නවා කියලා හිතන්න. ඒ කෙනාට ආශිර්වාද සිද්ධ කරන්න අපි පිරිත් සූත්‍රයන් සජ්ජායනාවන් සිද්ධ කරනවා. ඒ වගේම දරුවෙක් බිහි කරන්න ඉන්න අම්මා කෙනෙක්ට ආශිර්වාද කරන්න මේ පිරිත් සූත්‍රයන් සජ්ජායනාවන් සිද්ධ කරනවා. ඒ වගේම අලුතෙන් නිවහනක් ගෘහයක් නිර්මාණය කරලා ගෙට ගෙවදෙනකොට ආශිර්වාද සිද්ධ කරන්න ඒ ආකාරයට පිරිත් දේශනාවන් සිද්ධ කරනවා. ඒ වගේම තමයි පිරිත් දේශනාවන් සති ගණන් තියෙනවා. අපි ඒවට කියනවා සති පිරිත් කියලා. අහලත් ඇති. අද කාලේ සති පිරිත් බොහෝ දුරට අඩුයි. පාරම්පරික විහාරස්ථාන වල පමණයි මේ සති පිරිත් දේශනාවන් සිද්ධ වෙන්නේ. අද ගොඩාක් දුරෙන් ගත්තහම මේ සමාජය තුළ මේ රාත්‍රී 5 වෙනකන් විතරයි පිරිතක් දේශනාවන් සිද්ධ කරන්නේ. ওই කාරණා නිසා තමයි පිරිත් දේශනාවන් සිද්ධ කරන්නේ. ඒ කියන්නේ දෙමව්පිය රෝගාතුර වෙලා ඉන්නකොට ඊ අයට ආශිර්වාද සිද්ධ කරන්න. ඔය වගේ ආකාරයෙන් ගත්තහම විවිධාකාර හේතු මතට අපි මේ පිරිත් දේශනාවන් සිද්ධ කරව ගන්නවා. ඒ වගේම මට කියන්නට තියෙන මේ අලුතෙන් ඉපදෙන දරුවන් හා මේ මතු පරම්පරාවට මේ පිරිත් දේශනාවන් සිද්ධ කරනකොට ඒවා පාරම්පරික මෙදා තුලදී බුදුරජාණන් වහන්සේගේ කාලයේ සිට මේ මොහොත දක්වාම පැවතගෙන එන විදිහට මේ දේවල් අපි සිද්ධ කරගන්නට ඕනේ. මහා සංඝරත්නයේගේ අනුශාසනාවන් යටතේ ඒ දේවල් අහගෙන ඉදිරියට කටයුතු සිද්ධ කරන්නට ඕනේ. ඒක තමයි අද දිනේ තුරදී මට පැහැදිලි කරන්නට තියෙන්නේ මේ අලුත් සමාජයට කියන්නට තියෙන්නේ. එහෙමයි. අවසාන වශයෙන් එක ප්‍රශ්නයක්. දැන් අපේ හාමුදුරනේ දැන් ගමකට ගියාපුවාම අපි දැකලා තියෙනවනේ ගිහි පිරිත් තියෙනවා කියලා. එතකොට ගිහි පිරිතක් කියලා එකක් එකල තිබ්බද නැද්ද කියලා මම නම් දන්නේ නැහැ. එතකොට මේ ගිහි පිරිතක් කියන එකක් බිහි වෙන්නේ කොහෙන්ද? ඒකේ ගිහි පිරිතේ සහ අපේ වහන්සේලා ස්වාමීන් වහන්සේලා කරන මේ පිරිතේ වෙනස මොන ආකාරයෙන්ද කියලා අපිට දැනගන්න පුළුවන්. ඒ වගේම ඔබ වහන්සේ පුළුවන් නම් කියන්න අපිට මේ තුන්වරුවේ පිරිතක් අපි කරනවානේ. ස්වාමීන් වහන්සේලා වරු 3 පිරිත කරනවා. මම දැකලා තියෙනවා. අපිත් කරලා තියෙනවා. කරාට මම හිතන්නේ අරමුණක් දැනගෙන කරා කියලා මම හිතන්නේත් නැහැ. ඒ වගේම අවසාන වශයෙන් තවත් එකක් තියෙනවා. දැන් අපි දැකලා තියෙනවා අහලා තියෙනවා. අපි කියන්න බෑ මම කියමුකෝ. මලගෙවල් වල 7 දවසට පිරිත් කියනවද 3 මාසෙට පිරිත් කියනවද? ඒකට පුළුවන් නම් ඔබ වහන්සේ පොඩි අනුදැනුමක් දෙන්න අවසරයි. මේ මහත්යෝ දැන් පිරිතක් කියලා ගත්තහම දැන් ඔය මා ගෙවල් වල 7 දවසෙන් 3 මාසෙන් පිරිත් කියනවනේ. ඔය ඕක මේ සමාජය හදාගත්තු දෙයක්. ඒ කියන්නේ තව කෙනෙක් දෙයක් කරනවා දැකලා. එතකොට ඒ දේවල් සිද්ධ කරනකොට ඒක නෙවෙයි හරි ක්‍රමය. මලගයක් වුණාම මේක 7 දවසේ ධර්ම දේශනාවක් දානියන්නත උසස්ම දානේ ධර්ම දානේ කියන බුදුහාමුදුරුවෝ.
ඒ ධර්ම දානයේ පින්කම තමයි සිද්ධ කරන්නට ඕන. පිරිතක් කියන්නේ තව කෙනෙකුට ආශිර්වාදයක් සිද්ධ කිරීම. එහෙම නැතුව මේ පරලොව ගිය කෙනෙකුට පින්දීමක් නෙවෙයි. ඒක නිසා අපි කරන්නට ඕනේ පිරිතක් කරන්නට ඕනේ හරියට තව කෙනෙකුට ආශිර්වාදයක් ළඟා කරගන්න. ඒ වගේම රෝගාතුර වෙලා ඉන්නවා නම් අසනීපෙන් ඉන්නවා නම් ඒ කෙනා ඒකෙන් දුරු කරගන්න. ඒක තමයි ඒ කාරණාව. එතකොට දෙවෙනි ප්‍රශ්නයක් ඇහුවා ඔබ අපේ මහත්මයා ඇයි මේ ගිහි පිරිත් හා එහෙමයි. පැවිද්දන් අතර මහා සංඝරත්නය ගත්තාම මොකද්ද මේ දෙගොල්ලෝ කරන්නේ කියලා. ගිහි පිරිතක් ගන්නේ ගෙදරකට මහා සංඝරත්නය වඩම්ම ගන්න අපහසුයි කියන මතේ තමයි තියෙන්නේ. ඒ කියන්නේ කරදරයි කියන එක ගොඩක් වියදම් දරන්න ඕනි කියන එක. ආන් ඒ මතේට. එතකොට මහා සංඝරත්නයේ තමයි හරියටම පිරිත් ටික සජ්ජායනා කරන්නේ. එහෙමයි. එතකොට මහා සංඝරත්නයේ පිරිවරණ අධ්‍යාපනය ලැබලා එතකොට වනකොත් කරලා ඒ අධ්‍යාපනික තත්වෙන් තමයි මේ පාලි ගාථාවන් උච්චාරණය කරන්නේ. එතකොට ගිහියෙක් ආදී එහෙම ගත්තාම ඒ අය ඒකට කියනවා කළ පුරුදු නෙවෙයි එයාලා දැක පුරුදු. ගිහි අය දැකලා තමයි මේ දේ කරන්නේ. හැබැයි මහා සංඝරත්නය කොහොමද? දැකලාද මේ දේවල් කරන්නේ නැහැ. කළ පුරුදු. සසරෙන් පටන් එන මේ කළ පුරුද්දක් නෙමේක. නේද? මහා සංඝරත්නය පැවිදි වෙන්න ඒකේ ගිය ආත්මවල දෙන්න ඕනේ උදාරතර පුණ්‍ය ධර්මයක්. ඒවා ඒ බණ දහම් ආදිය ප්‍රගුණ කරලා ගුරුවරයන් යටතේ ඉඳලා ඒ ආකාරයට තමයි මේ දේවල් සිද්ධ කරන්නට ඕනේ. එහෙමයි ඒකේ තියෙන ආනිසංස එහෙම. එතකොට තවත් එකක් ඇහුවා අපේ මහත්තයා මේ වරුතුනේ පිරිත්. එහෙම. ওই වරුතුනේ පිරිත සිද්ධ කරන්නේ ඒකත් ඒ මිනිස්සුන්ගේ පහසුවට. අපේ මේ ගිහියන්ගේ පහසුවට. රාත්‍රියක් කරන්න බැරි හින්දා නිදි මරන්න බැහැ කියනවා. අනේ අපිට ඔක කරදරයි කියනවා. එතකොට ඇවිල්ලා කියනවා මේ අපිට මේ පිරිත් සූත්‍රය සජ්ජායනා කරගන්නට ඕනේ. එතකොට අපේ මහත්මයා මොකද්ද අපේ මහා සංඝරත්නය කියන්නේ? හා එහෙනම් මේ වරුතුන කියමු. වරුතුන කියලා කියන්නේ උදේ 6ට පටන් ගන්නවා. ආයේ හවස ආයේ බහුවදා උදේ ඔන්න ඔය ආදීන් තමයි ඕක අවසන් වෙන්නේ. උදේ 6ට පටන් ගත්තොත් පිරිත ඒ සෙත් පිරිත් ආදී සිද්ධ කරලා ඒ පිරිත කියලා එතනින් හාමුදුරුවන් වහන්සේලා වැඩම කරනවා. ආයේ හවස 6ට ඒ නිවහනට ගෘහයට ගිහිල්ලා පිරිත් ටික දේශනා කරනවා. ආයේ පහුවදා හිමිදිරි උදෑසනෙන් දහසක් බුදුන් බුදුන් හිමිදිරි උදෑසනෙන් ඒ පිරිත අවසන් කරනවා. ඔන්න ඕකට තමයි වරු පිරිත කියලා කියන්නේ. ඕකත් මේ අපේ ගිහියන් හදාගත්තු දෙයක් තමයි. හරිනම් කරන්නට ඕනේ මහා පිරිත් දේශනාවක් සිද්ධ කරවගෙන ඒ ආශිර්වාදය ළඟා කරගන්න එක. ඒකයි තථාගත ලෞතර බුදුහාමුදුරුවෝ මේ බණ පොතේ අපිට උගන්වපු දේවල් දේශනා කරපු දේවල් හැටියට තමයි ওই දේවල් පැහැදිලි කරලා දීලා තියෙන්නේ. අවසරයි අපේ හැමෝටම. දැන් මේකත් එක්ක බැඳෙනවද දිවා රාත්‍රී පිරිතක් අවසන් වුණාම දානය ඒත් එක්කම සම්බන්ධයක් තියෙනවා. ඒ කියන්නේ උදෑසන හිල් දානයක්, දවල් දානයක් අනිවාර්යයෙන්ම දිය යුතුයිද? මහත්මයා ඒක අහපු එක හොඳයි. ඒ කියන්නේ දැන් අපි මහා සංඝරත්නයේ රාත්‍රියේටනේ වඩම්ම ගන්න. එතකොට දවල් ආහාර එහෙමත් නැත්නම් දානේ වළඳලා ඉවර වෙලා රාත්‍රියට දානයක් වළඳන්නේ මහා සංඝරත්නයේ निराහාරව ඉන්නේ. එතකොට අර පිරිත කරන නිවසේ අය කල්පනා කරන්නට ඕනි අපි මහා සංඝරත්නයේකින් මේ දෙයක් සිද්ධ කරගන්නේ. ඒක එහෙනම් හිමිදිරි උදෑසන හෝ දහවල් හරි දාන ටිකක් පූජා කරන්නට ඕනේ. ඇයි එහෙම සිද්ධ කරන්නේ? ඒ අයට පින් ලබා ගන්න චාරිත්‍රයක් නේද? ඒක චාරිත්‍රයක් විදිහට තමයි අපේ සියලු දෙනාම මේ වගේ මේ ගිහි පැවිදි ආදී එකතු පහදා වෙලානේ මේ කාර්යයන් සිද්ධ කරන්නේ. එතකොට මේ ගිහි මහත්මුරු මහත්තයා හා මහත්මයක් ඇතුළු ඒ පිරිස සිද්ධ කරනකොට ඒ දාන ටික පූජා කරන්නේ මහා සංඝරත්නයේගේ සුඛ විවරණය සඳහා. ආයුෂ වර්ණ සැප බල ප්‍රඥා කියන මේ පංච මහා සම්පත් නේද? ඒ දේවල් අර මහා සංඝරත්නයේ නිදි මරාගෙන මේ පිරිත් දේශනාවන් සිද්ධ කරනකොට චාරිත්‍රයක් ඇටියට උන්වහන්සේලාට පරිහරණය කරන්නට දෙයක් අපි දෙන්නට ඕනි කියන මතේ තමයි මෙතන තියෙන්නේ නේද? ඇයි පිරිකරක් හදලා දෙන්නේ? මහා සංඝරත්නයේට අපේ ගිහි අය පිරිකරක් හදලා දෙන්නේ ඇයි?
ඒ අර කෙලෙහි ගුණ දැක්වීම. අපි වෙනුවෙන් මේ මහා සංඝරත්නය වැඩම කරා. නිකන් මෙතනින් වැඩම කරන්නට බෑ. දාන ටික පූජා කරලා, පිරිකර ටික පූජා කරලා, දහම් පඬුරක් ආදිය පූජා කරලා අර ඒ චාරිත්‍රය තමයි අපේ මහත්යෝ සිද්ධ කරන්නේ. ඒක හැම ගිහි කෙනෙක්ම සිද්ධ කරන උදාාරතර පින්කමක් හැටියට තමයි අපි දකින්නේ. එහෙම අවසරයි අපේ හන්දන. ඉතින් අද ටීවී රජරට නාලිකාවට සහභාගී වුණේ අපේ විහාරාධිපති අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ඔබ වහන්සේට. තෙරුවන් සරණයි අපේ මහත්යෝ.